මිහිදොර ටෙලිවිෂන් සෙන් දහම ජපානයට පැමිණීමට පෙර ටෙන්ඩායි කියන නමින් භාවනා ක්‍රමයක් තිබ්බා. එක දවසක් මේ භාවනා ක්‍රමයේ අනුගමනය කරමින් සිටි මිතුරන් 4 දෙනෙක් සතියක් පුරාවට නිහඬව ඉන්නවා කියලා සිතාගත්තා. පළවෙනි දවසේ ඔවුන් සියලු දෙනාම තම නිහඬතාවය හොඳින් රැකගෙන සාර්ථකව භාවනා කළා. නමුත් එදා රෑ එක්කෙනෙක් පොල් තෙල් නොමැති වීම නිසා නිවෙන්න යන පහන දැක්කා. පහන නිවෙන්න වගේ යන්නේ පහන පත්තු කරන්න. තවත් ඉවසගෙන ඉන්න බැරි වුණ නිසා සේවකයෙකුට කතා කරලා පහනට තෙල් දාන්න කීවා. ඉතින් එයා කතා කරා කියලා දෙවනියට ඇහුණා. අනේ දැන් කතා කරන්නේ නෑ කීවා නේද? ඉතින් මේ දෙන්නගේ කතාවෙන් තුන්වෙනියට හොඳටම කේන්ති ගියා. ඔය දෙන්නම කොච්චර මෝඩද? මොනවද ඔයාලා කතා කරන්නේ? ඉතින් දැන් මේ තුන් දෙනාගේම කතාව හතරවෙනියා අහගෙන හිටියා. අනේ දැන් මෙතන කතා කරේ නැත්තේ මම විතරයි. මේ කතාවෙන් ලබා දෙන උපදේශය වන්නේ නිහතමානීත්වය, අවබෝධය පිළිබඳ ගැඹුරු සත්‍යයක්. මේ සිව්දෙනාම නිහඬව සිටීම පිළිබඳ ගිවිසුමකට පැමිණියේ වචන නොකියා සිටීමයි. නමුත් කතාවෙන් පැහැදිලි වෙන දේ තමයි නිහඬතාවය කියලා කියන්නේ වචන නැතිව සිටීම පමණක් නොව සිත, ආශාවන් සහ අහංකාරයද පාලනය කිරීම බවයි. පහනට තෙල් දමන්න කියා කතා කළ කෙනාගේ ඉවසීම නැතිකමත් අනෙක් අය කතා කළේ අන් අයව දෝෂාරෝපණයට පත් කිරීම සහ තමන් උසස් බව පෙන්වීමට ඇති අහංකාරය නිසයි. අවසාන කෙනා මම විතරයි කතා නොකලේ කියා කීමෙන් වචන නැතිව සිටීම ගැනම අහංකාර වීමත් ඒ අයුරින්ම නිහඬතාවය බිඳ වැටීමත් සිදුවෙනවා. එමගින් මෙම කතාව අපට කියා දෙන්නේ සැබෑ නිහඬතාවය යනු කටවසාගෙන සිටීම පමණක් නොව මනස පාලනය කිරීම බවයි. ඉතින් තවත් මේ වගේම ලස්සන කතාවකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා.